සිංගප්පූරු වරාය කියන්නේ ලෝකේ කාර්යබහුලම වරායන්ගෙන් එකක්. මේ වරායේ ස්ථානීය පිහිටීම සහ එහි සමුද්‍රීය සාර්ථකත්වයේ හින්දා සිංගප්පූරුව පෘථුවියේ ධනවත්ම රටවල් වලින් එකක් බවටත් පත් වෙලා තියෙනවා. හැබැයි මේ තරම් සාර්ථකව ධනය උපයා ගනිමින් ඉද්දිත් සිංගප්පූරුව ගොඩකන ලද භූමි කොටසක තවත් අති දැවැන්ත වරායක් ඉදිකිරීම ආරම්භ කළා තියෙනවා. මේ නව වරාය සම්පූර්ණයෙන්ම AI තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන අතර AC කාමරයකට වෙලා සුව පහසුව ඉඳන් මේ සියල්ල නිරීක්ෂණය කරන්න විතරයි මිනිස්සු අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ලෝකේ අනිත් සෑම වරායකටම වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් හැසිරවීමට හැකි ආකාරයට තමයි මේක ඉදි කරන්න යන්නේ. ඉතින් ඔවුන් මේ වරාය ගොඩනගන්නේ කොහොමද? මේ ටුවාස් වරාය ගෝලීය වෙළඳාමේ අනාගතය වෙනස් කරයිද? ඒ ගැන සම්පූර්ණ විස්තර අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉස්සල්ලාම අපි කතා කරමු සිංගප්පූරුව වෙළඳ මධ්‍යස්ථානයක් උනේ කොහොමද කියලා. මේ ගැන දැනගන්න සිංගප්පූරුව බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කරපු 19 වෙනි සියවසට අපි යන්න ඕන. බ්‍රිතාන්‍යයන් තමයි වරායක් ඉදි කරන්න මේක හොඳම තැන විදිහට මුලින්ම තෝරාගත්තේ. මොකද සිංගප්පූරුව පිහිටලා තියෙන්නේ ලෝකයේ ප්‍රධානම නෞකා ගමන් මාර්ගයක වගේම ඒ වෙනකොටත් අපේ ත්‍රිකුණාමලයේ වරාය වගේ විශාල නැතත් කුඩා ස්වභාවික වරායක් සිංගප්පූරුවේ පිහිටලා තිබුණා. බ්‍රිතාන්‍යයන් මුලින්ම මේ වරාය තමයි වෙළඳාම් කටයුතු වලට භාවිතා කරේ. ඒත් 1869 දී සුවස් ඇල විවෘත කෙරුණු පසු ක්‍රමක්‍රමයෙන් සිංගප්පූරු වරාය දියුණු වෙන්න පටන් ගත්තා. ඒ මේ සුවස් ඇල හරහා චීනය ඇතුළු අග්නිදිග ආසියාව සහ දකුණු ආසියානු කලාපයට වැඩි වැඩියෙන් වෙළඳ නැව් පැමිණීම හින්දා 1963 දී සිංගප්පූරුව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීමෙන් පස්සේ ඔවුන්ගේ අසල්වැසි රට වෙන මැලේසියාවේ කොටසක් බවට පත් වුණා. ඒත් මේ රටවල් දෙක අතර තිබුණු ආර්ථික සහ දේශපාලනික ප්‍රතිපත්තිවල වෙනස්කම් හේතුවෙන් මේ රටවල් දෙකට ඒකාබද්ධ රාජ්‍යයක් විදියට පවතින්න පුළුවන් උනේ වසර දෙකක් විතරයි. අවසානයේට 1965 දී සිංගප්පූරුව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. මේ තරම් කාලයක් සිංගප්පූරුවේ මේ සාර්ථකත්වයට බ්‍රිතාන්‍යයන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණත් ඔවුන් ස්වාධීන රටක් බවට පත් වුණයින් පස්සේ ඔවුන්ගේ ඉදිරි සාර්ථකත්වය කාගෙන්වත් උදව්වක් නැතුව ඔවුන්ටම පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. 1980 දශකයේ වෙනකොට සිංගප්පූරුව ලෝකයේ ඉහළම වාර්ෂික ආර්ථික වේගයක් හිමි රට බවට පත් වුණු අතර 1986 සිට ලෝකයේ කාර්යබහුලම වරාය බවටත් මේක පත් වුණා. 1986 අවුරුද්දේදී නැව් 1,40,000ක් සිංගප්පූරුව ඔස්සේ ගමන් කරලා තියෙනවා. සිංගප්පූරුවට ස්වභාවික සම්පත් හෝ විකිණීමට ඉඩම් නැති හින්දා මේ වරායෙන් නෞකාවලට සේවා සැපයීමෙන් සහ භාණ්ඩ ප්‍රතිඅපනයනෙන් ලැබෙන මුදල් මත තමයි ඔවුන් යැපෙන්නේ. ඒ නිසා ඔවුන් දියුණු වෙමින් පවතින වරාය සමගින් ලෝකය පුරා සිටින ධනවත් පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීමට අඩු බදු මුදල් සහ අවම ප්‍රාග්ධන සීමාවන් වැනි ප්‍රතිපත්ති මාලාවක්ද හඳුන්වා දුන්නා. අද සිංගප්පූරුව ලෝකයේ දෙවනියටම ධනවත්ම රටවන අතර ඔවුන්ගේ දළදේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 501ක් වෙනවා. ඒක සාමාන්‍යයෙන් අපේ රටේ දළදේශීය නිෂ්පාදනය වගේ 5 ගුණයකටත් වඩා වැඩි. ඉතින් මේ සියල්ලම ඔවුන්ට ලැබිලා තියෙන්නේ ඔවුන්ගේ තියෙන නිදහස් ආර්ථික ප්‍රතිපත්ති සහ පරිපූර්ණ වරාය හින්දා. ඒත් ඔවුන්ට දැන් නව ආර්ථික යුගයකට පිවිසීමට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් මේ ටුවාස් වරාය ගොඩනැගීමෙන් ඔවුන්ගේ ආර්ථිකය තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. 2015 දී මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිංගප්පූරුවට වරායන් සහ තවත් පර්යන්ත මාලාවක් තිබුණා. මේ පර්යන්ත අතරට ජුරෝන් වරාය, පැසීර් පංජාං පර්යන්තය, කෙපල් වරාය සහ තංජෝන් පගාර් පර්යන්තය ඇතුළත් වෙනවා. මේ නව ටුවාස් වරාය ව්‍යාපෘතිය ආරමුණ වෙන්නේ මේක සිංගප්පූරුවේ ඇති එකම බහලුන් නැව්ගත කිරීමේ වරාය බවට පත් කිරීම සහ ලෝකයේ විශාලම තනි පූර්ණ ස්වයංක්‍රීය පර්යන්තය බවට පත් කරන එක. මේ ව්‍යාපෘතිය අදියර 4ක් ඔස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. පළමු අදියරේදී හෙක්ටයාර 414කටත් වඩා විශාල භූමි ප්‍රමාණයක් ගොඩ කිරීමත් සිදු වුණා. එතනදී කිලෝමීටර් 8.5කට වඩා වැඩි මුහුදු පවුරක්ද නිර්මාණය කළ අතර මේ සියල්ල සිදු කරේ අනාගතයේදී සාගර ජල මට්ටම ඉහළ යාමේදී ඊට ඔරොත්තු දිය හැකි ආකාරයට මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 5ක් ඉහළින්. පළමු අදියරේ මෙහෙයුම් කටයුතු 2022 වසරේ ඉඳන් ක්‍රියාත්මක කරනු අතර දෙවන අදියරේ වැඩ 2019 අවුරුද්දේ තමයි ආරම්භ වුණේ. මේ අදියරය සඳහා තවත් විශාල මුහුද ගොඩ කිරීමක් සහ
කලින්ටත් වඩා විශාල මුහුදු පවුරක් ඉදිකිරීම සිදුවෙනවා. මේ අධියරේ වැඩ 2027 තමයි අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. 3 වන සහ 4 වන අධියරවල වැඩ සම්පූර්ණයෙන්ම සැලසුම් කර අවසන් වුණත් එහි වැඩ ආරම්භ කරන දිනයක් තවමත් ප්‍රකාශයට පත් කළා නැහැ. 3 වන අධියරයේදී අමතර නැංගුරම් පොළවල් සහ ස්මාර්ට් යටිතල පහසුකම් සමග වරායේ ධාරිතාව පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර 4 වන අධියරය මගින් මේ ටුවාස් මෙගා වරාය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයකරණය කිරීම සිදු වෙනවා. 2022 සැප්තැම්බර් 1 වෙනිදා සිට මෙහි පළමු අධියරය විවෘත කළ පසු අඩි 20ක් දිග කන්ටේනර් බහලුම් මිලියන 10ක් මේ 2025 වසරේ පෙබරවාරි වෙද්දී හසුරුවන්න සමත් වෙලා තියෙනවා. හැබැයි දැනට සිංගප්පූරුවේ ක්‍රියාත්මක වෙන අනිත් වරායන් සහ පර්යන්තයන් පසුගිය වසරේදී පමණක් බහලුම් මිලියන 40ක් හසුරුවන්න සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණය එක්ක බලද්දී මේ නව වරායෙන් හසුරුවලා තියෙන බහලුම් ප්‍රමාණය ඉතා කුඩා ප්‍රමාණයක්. 2040 වෙනකොට මේ වරායේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරන්න නියමිතයි. දැන් වෙනකොට මේ වරායේ ක්‍රියාකාරී නැංගුරම් පොළවල් 11ක් ක්‍රියාත්මක වෙනවා. 2040 වෙනකොට බහලුම් මිලියන 65ක් හැසිරවිය හැකි නැංගුරම් පොළවල් 66ක් ඇති කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම වැඩ අවසන් වුණාම හෙක්ටයාර 1387ක භූමියක් තුල මෙය පැතිර යනවා. ඒත් මේ වරාය මේ තරම් විශේෂ වෙන්නේ මේකේ තියෙන දැවැන්ත පරිමාණය හින්දා විතරක් නෙමෙයි. මේක ලෝකයේ පළමු පූර්ණ ස්වයංක්‍රීය වරාය බවට පත්වීම සඳහා භාවිතා කරන තාක්ෂණයත් ඒකට හේතුවක්. දැනට වාර්තා වෙන විදිහට මේ වරායේ විශේෂත්වීන් එක්සෝස් ස්කෙලිටන් විදියට හඳුන්වන විශේෂ උපාංගයක් පළදින අතර ඒ හරහා වරායේ සේවකීන් ආරක්ෂිතව තබා ගනිමින් දුෂ්කර භෞතික කාර්යයන් සිදු කරන්න හැකියාව ලැබෙනවා වගේම ස්මාර්ට් රියැලිටි ග්ලාස් පාවිච්චි කරලා මේ සිදුවෙන වැඩ කටයුතු වල දෝෂ පරීක්ෂා කිරීම සහ ඒ දෝෂ निराකරණය කරන්න පුළුවන්. බහලුම් අංගණය තුල බහලුම් ඔසවන්න දැනටමත් ස්වයංක්‍රීය දොඹකර 12ක් භාවිතා වන අතර කුඩා ඩ්‍රෝන් යාන හරහා වරායේ ආරක්ෂක කටයුතු සහ බෙදාහැරීම් ජාලය පරීක්ෂා කිරීම සිදු වෙනවා. ඒ වගේම බහලුම් වරාය තුල එහා මෙහා රැගෙන යාමට මිනිසුන් රහිත ස්වයංක්‍රීය රථ භාවිතා කරන අතර ඇතැම් කටයුතු වලට රොබෝ හස්තයන්ද භාවිතා කරනවා. අපි මේ කියපු සියලුම කටයුතු ටුවාස් වරාය පාලන මධ්‍යස්ථානයේ ඔස්සේ තමයි කළමනාකරණය කරන්නේ. මේ ක්‍රියාවලිය හින්දා මිනිස් ශ්‍රමය අවම වශයෙන් භාවිතා කරලා වැඩි ඵලදායීතාවයක් ලබා ගන්න පුළුවන්. දැනටමත් මේ වරාය ව්‍යාපෘතිය හින්දා සිංගප්පූරුවේ දේශීය සමාගම් සඳහා රැකියාව උත්පාදනය වෙනවා. උදාහරණයක් විදිහට සිංගප්පූරුවේ සයිඩ් FX ස්ටුඩියෝස් නම් සමාගම ඉංජිනේරුවන්ට සහ දොඹකර ක්‍රියාකරුවන්ට වර්චුවල් රියැලිටි භාවිතා කිරීම සහ AI තාක්ෂණය ඔස්සේ වැඩ කරන ආකාරය පිළිබඳ අවශ්‍ය අධ්‍යාපනය ලබා දීම සඳහා මේ ව්‍යාපෘතිය සමග ඒකාබද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව බහලුම් හැසිරවීමට සහ ප්‍රවාහනයට ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වෙන යන්ත්‍ර වෙනුවට විදුලි වාහන සහ උපකරණ භාවිතා කිරීමෙන් කාබන් විමෝචනය 150කින් අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම 2050 වෙනකොට 100%ක් කාබන් විමෝචනයෙන් තොර වරායක් බවට මේක පත් කරන්න සැලසුම් කරලා තියෙනවා. මේ සඳහා අවශ්‍ය බල ශක්තියෙන් වැඩි කොටසක් සූර්ය පැනල හරහා තමයි ලබා ගන්නේ. ඉතින් මේ සේරම එක්ක මේ ව්‍යාපෘතිය දැවැන්ත සාර්ථකත්වයක බලාපොරොත්තු පෙන්눔 කරනවා. බහලුම් නවගත කිරීම ගෝලීය වෙළඳාමේ විශාල කොටසක් වෙනවා. ඇත්තට මේක කොයිතරම් විශාලයිද කිව්වොත් වෙළඳාම් කරන භාණ්ඩ වලින් 80%කටත් වඩා වැඩි ප්‍රමාණයක් නවගත කරනු ලබන්නේ සාගරය හරහා. ඒ නිසා රටක ආර්ථිකයට වරාය දැවැන්ත කාර්යභාරයක් සිදු කරන අතර සිංගප්පූරුව වගේ වරාය ශේෂ්ත්‍රයේ ආදායම් වලින් යැපෙන රටකට ඒක තවත් දැවැන්ත සාධකයක් වෙනවා. සිංගප්පූරුව මේ වෙනකොට ලෝකයේ පුරා රටවල් 120කට අධික සංඛ්‍යාවක වරායන් 600කට පමණ සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඉතින් අපි කලිමුත් කිව්වා වගේ 2040 වෙනකොට මේ ටුවාස් වරායට බහලුම් මිලියන 65ක් හසුරුවන්න පුළුවන් වෙයි. දැනට ලෝකයේ කාර්යබහුලම වරාය වෙන චීනයේ ෂන්හයි වරාය වර්තමානයේදී වාර්ෂිකව බහලුම් මිලියන 47ක් හසුරුවනු ලබනවා. ඉතින් ඔයා මේ ගැන මොකද හිතන්නේ? සිංගප්පූරුවට මේ වරාය ව්‍යාපෘතිය සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ඒ ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න.